ඉතින් අද මම හදන්න යන්නේ Arduino project එක. ඉතින් අද හදන්න යන්නේ distance meter එක. ඉතින් ඒක හදන්න ඕන වෙනවද තමයි කියන්නේ LCD display එක, ultrasonic sensor එක, Arduino Uno එක, තව breadboard, තව jumper wires ඕනේ. LCD display ගන්නකොට එයාගේ I2C module එක පාස් කරලා ගන්න. මොකද අද අපි code එක ලියන්නේ I2C LCD display වලට. මොකද අර pin ගොඩක් එක අද ගන්න බෑ. මේකේ pin දෙකයි තියෙන්නේ signal pin වලට. pin දෙකයි තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මෙන්න මෙයාගේ ultrasonic sensor එක මම breadboard එකට high කරගන්නවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ මෙන්න මේ වගේ මම high කරගන්නවා. ඔයාලට පේනවා මෙන්න මේ වගේ high කරගත්තා. ඊට පස්සේ මම මේ Arduino Uno එක අරගෙන මෙන්න මේ වගේ මෙන්න මේ jumper wires දෙකක් ගහ ගන්නවා. මෙන්න මේ වගේ. ඉතින් මම power line දෙක මෙන්න මේ වගේ ගහගත්තා. මේක VCC එක මම මේක අයි කරා Vin වලට. ඊට පස්සේ මේක මේ ground GND එක මේක GND එක Arduino Uno එක. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක signal pin high කරන්න කියලා. මුලින්ම මෙන්න මේ trigger කියන එකයි echo කියන එකයි මෙන්න මේකේ මම high කරගන්නම්. මෙන්න මේ ඉතින් මම trigger එක high කරනවා කියන්නේ අපේ මෙන්න මේ පාට වයර් එක trigger මෙන්න මේක මම මේ trigger එක high කරගන්නවා Arduino A0 pin එකට. ඊට පස්සේ echo එක high කරනවා A1 වලට. ඒ කියන්නේ analog වලට. ultrasonic sensor එක වැඩ කරන්නේ මේ PWM pulse එක. ඒ කියන්නේ මෙන්න මේකේ දැන් sound එකක් ඇහුවා මේක කොහේ හරි මෙහෙම වැටිලා මේකට ආවම ඒ යන්න යන විලාව අනුව distance එක measure කරනවා. ඉතින් මෙන්න විදිහට තව අපි high කරගන්න ඕනේ මේ අපේ LCD display එක. ඒක මේ මෙන්න මේගේ මම ඒකේ මේ මොකද 5 volt high කරගන්නවා. 5 volt වලට ඒක VCC එකයි කරනවා 5 volt GND වලට. ඊට පස්සේ signal pin වල SDA එක high කරගන්නවා මම Arduino Uno එකේ. මෙන්න මෙතන අයිනේ කොනේ තියෙන pin දෙක තමයි SDA SCL. SCL ඒක ගහලා තියෙනවා පිටිපස්ස Arduino වල. මෙන්න මෙතන පේනවද දන්නේ පහල තියෙනවා. මෙතන නම් චූටින්ද පේන්නේ. ඉතින් මෙතන මම ගත්ත ෆයිල් එක මේකේ රිවිව් එක ළඟ තියෙනවා. මෙන්න මේ විදිහට කනෙක්ෂන් තියෙන්නේ. දැන් අපි බලමු කෝඩ් එක කොහොමද ලියන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කෝඩ් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කෝඩ් එක තියෙනවා. මේක මම description එකේ හරහා දාලා තියෙනවා. ඉතින් මම දැන් මේක අප්ලෝඩ් කරනවා Arduino Uno වලට. ඊට කලින් මෙන්නගේ බෝඩ් එක Arduino Uno එකේ පෝට් එක home ඔයාලගේ home port එක අනුව දාගන්න. ඉතින් අප්ලෝඩ් වුණා. දැන් අපි බලමු කොහොමද ඒකේ දැන් ඔයාලට පේනවා මෙන්න මේ වගේ මේ distance එක වෙනයි. කැමරා එකේ quality එක නෑ. 33 32 පෙරති පොඩ්ඩක් ගන්න. ඒ වගේ පෙන්නනවා. මේ තියෙන ultrasonic sensor එක. ඉතින් මම මේ කෝඩ් එක බලලා දාලා පෙන්නන්නේ. මෙන්න මේ වගේ. ඉතින් මෙයාගේ තව ප්‍රොජෙක්ට් ගෑනවා. ඒ subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එන්න good.